හයි කොහොමද? මං ඉතින් හැමදාමත් වගේ නේවා. ඉතින් මං හිතුවා අද චූටි vlog එකක් උස්සන් එන්න ඕනේ කියලා. මොකද මට අද කැම්පස් එකට යන්න තියෙනවා පොඩි බඩුවක් ගන්න. ඒක මං පෙන්නන්නම්කෝ. මං ඉතින් මගේ සූකිරි බටිල්ලත් එක්ක මේ විදිහට ත්‍රිවිල් එකේ නැගලා සුටු ගාලා යා. ත්‍රිවිල් එකේ කිව්වට දිගටම අපි ත්‍රිවිල් එකේ නෙමෙයි ගියේ. මේක චුට්ට දුරක් ගිහිල්ලා අපිට නගින්නුනා බස් කට්ටක. ඉතින් ඔන්නෝම අපි බස් එකට නැග්ගා. අපි දෙන්නගේ කියවිලි ඉතින් එහෙම ලේසියෙන් නවතින එකක් නෙමෙයිනේ. ඒ වෙලාවේ ඇත්තටම ලොකු ට්‍රැෆික් එකක් තිබ්බෙත් නැහැ. අපි ඉතින් හුලං වෙදි හිමීට ගියා. එයාට යන්න ඕනේ යූනියන් ප්ලේස් එකට. ඉතින් එයා යන ගමන් මාව කැම්පස් එකෙන් බස් එකකින් එයා ගියා. දැන් ඉතින් මං ඉන්නේ UCSC එකේ. ඉතින් එතන හිටපු සිකියුරිටි අංකල්ගෙන් මම යන්න ඕන ෆ්ලෝ එකත් අහගෙන ලිෆ්ට් එකේ නැගලා 4th ෆ්ලෝර් එකට ගියා. ඔන්නම තනියම මම 4th ෆ්ලෝර් එකට ආවා. ඉතින් මං ගන්නාවේ මොකද දන්නවද? මගේ BIT ඩිග්‍රී එකේ DIT සර්ටිෆිකට් එක ඩිප්ලෝමා එකේ ඔය තියෙන්නේ අන්න ඒක. ඊට පස්සේ ඉතින් සර්ටිෆිකට් එකත් අරගෙන මගේ ආසම කිරි එක බිබී හිටියා අයියාගේ කෝල් එක එනකල්. එයාගේ වැඩේට විනාඩි 20ක් 30ක් වගේ තමයි ගිහිලා තිබ්බේ. මම ඉතින් එයාගේ කෝල් එක එනකල් කිරි එක බිබී හිටියා. මම මේ ඉන්නේ කැම්පස් එකේ කැන්ටින් එකේ. මගේ වැඩේටත් ඇත්තටම කිව්වොත් විනාඩි 5ක්වත් ගියේ නෑ. ඔන්න ඉතින් එයා ආවා. ඊට පස්සේ එයාත් එක්කම මම ගියේ යෂීටි එකට. ඒක තියෙන්නේ මහරගම. අපි ඉතින් මාචා සන්ඩේකුයි ඔරියෝ චිප්ස් බබල් ටී එකකුයි අයියට බ්ලූබෙරි මං හිතන විදිහට ඒක අයිස් ටී එකක් දෙන්න ඕනේ. ඔන්න ඔය ටික අරගෙන අයියි මයි හිමීට බිව්වා. එයාලගේ බ්‍රවුන් ෂුගර් බෝබා හරීම සොෆ්ට් ආනේ. ඉතින් මට නම් මේ සම්මජ්ජාතියේ බබල් ටී වලට තියෙන පෙරේතකම නම් නැති වෙන එකක් නැහැ කියලා තමයි මට හිතෙන්නේ. ඉතින් මේ තියෙන මාචා සන්ඩේ මාචා with strawberry මට මතක විදියට අන්න එක try කරන්න මම first time. ඇත්තටම කිව්වොත් ඒකත් හරීම රසයි guys. ඔයගොල්ලොත් ඒක try කරලම බලන්න. ඉතින් මෙයාටත් ඒකේ රස ටිකක් set වෙලා තිබුණා. මට නම් ඒක මාරම රහයි ඈ. ඊට පස්සේ අපි ඕනේ ගියේ cool planet එකට. ඒ අය කිව්වොත් අපේ රංගිගේ birthday එක එනවා 3 වෙනිදා. ඉතින් එයාට තෑගි ටිකක් උස්සන් එන්න කියලා තමයි ගියේ. අපි දෙගොල්ලොත් සෙට් උනේ මගදී. මෙයාට ඉතින් ඇඳුම් තෝරන්න ගියාම පිස්සු හැදෙනවා. චූටි නංගි ගියාලුවෙකුයි තමයි ඇවිල්ලා හිටියේ. ඒකට මේ ඉන්නේ මොඩ මං. ඊට පස්සේ අපි එන ගමන් ආයෙත් ගියා යොෂීටි එකේ අයිස්ක්‍රීම් එකක් ගන්න. ඊට පස්සේ මගින් බර්ගර්ස් ඒවා ටිකක් අරගෙන අපි ආවා ගෙදර. ඉතින් මේක අන්තිම වෙනකල් බලුවා නම් thank you. තව එකක් ඉක්මනට අරන් එන්නම්කෝ. bye.